සුබ දවසක් ඔයාලා හැමෝටම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔන්න අද මම ඔයාලට කියලා දෙන්නේ රසම රස රෙසිපි එකක්. ඒ වගේම ඉතා අඩු මුදලකින් පටන් ගන්න පුළුවන් බිස්නස් එකක් ගැන. පාඩුව අවම බිස්නස් එකක් තමයි මේ. ඉතින් මං හිතනවා බිස්නස් එකක් පටන් ගන්න ඉන්න කෙනෙකුට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් මේ තමයි ඔයාලා කවුරුත් ආසාවෙන් කන පැණි සියඹලා රෙසිපි එක. කොලෙස්ටරෝල්, මලබද්ධ, ආර්සස් වැනි රෝගවලට ඉතා ගුණදායී පළතුරක් තමයි මේ සියඹලා කියන්නේ. එහෙනම් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු මේ පැණි සියඹලා හදන්නේ කොහොමද කියලා. Welcome to my YouTube channel. අපි බලමු මේ රෙසිපි එක හදන්න අපිට මූලික වශයෙන් අවශ්‍ය වෙන්නේ මොනවද කියලා. ප්‍රධාන වශයෙන් අපිට අවශ්‍ය වෙන්නේ අමුද්‍රව්‍ය දෙකක් විතරයි. ඒ තමයි සියඹලා සහ සීනි. ඉතින් මම මෙතනදී සියඹලා ග්‍රෑම් 150ක වගේ මුලක් තමයි මේ සඳහා යොදාගන්නේ. මට මේ සියඹලා එකට රුපියල් 120ක වෙනි මුදලක් තමයි වැය වුණේ. ඔයාලා ඉන්න ප්‍රදේශය අනුව මේ සියඹලා වල මිල ගණන් වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම මම මෙතනදී සීනි ග්‍රෑම් 200කුත් පාවිච්චි කරනවා. එහෙනම් අපි බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම මම මෙහෙම මැටි වාජනයක් ලිපේ තියාගෙන සීනි ටික කැරමල් කරගන්න තමයි යන්නේ. ඔයාලා මේ සියඹලා හදනකොට ඇලුමිනියම් භාජන පාවිච්චි කරන්න එපා. මැටි භාජනයක් පාවිච්චි කරන්න. ඒ වගේම දැන් මම මේක කැරමල් කරගන්න තමයි යන්නේ. මේ විදිහට හොඳින් මේ සීනි එක කැරමල් කරගන්න ඕනේ. මෙතනදී ලිපේ ගින්දර අඩුවෙන් තියාගන්න ඕනේ. මේ විදිහට සීනි එක හොඳින් හැඳි මේක කැරමල් කරගන්න. මේ විදිහට හොඳින් පාට එනතුරු අපි මේක කැරමල් කරගන්න ඕනේ. මේ වගේ පාට එනකොට අපේ පැණි එකේ පාට හරියට ඇදීගෙන තමයි එන්නේ. මේ වෙලාවේදී මම මේකට උණු වතුර ටිකක් යොදා ගන්නවා. ඇල් වතුර පාවිච්චි කරන්න එපා. උණු වතුර තමයි මේකට අපි පාවිච්චි කරන්න ඕනේ. නැත්නම් සීනි ටික කැට ගැහෙන්න බලනවා. ඒ හින්දා අනිවාර්යෙන් අපි මෙතනට උණු වතුර තමයි පාවිච්චි කරන්න ඕනේ. මෙතන උණු වතුර යොදා ගනිද්දී ගොඩක් උණු වතුර යොදා ගන්න එපා. අපි යොදන සියඹලා වල ප්‍රමාණය අනුව ඔයා මෙතනදී වතුර යොදා ගන්න ඕනේ. මේ විදිහට පැණි එක කැරමල් කරගන්න ඕන. දැන් ඉතින් සීනි ටිකත් මම මේ වෙලාවේදී මේ කැරමල් එකට දාගන්නවා. මේ විදිහට හොඳින් කලවම් කරමින් කැරමල් එක හදාගන්න. දැන් අපේ සීනි එකේ පදම හරි ඒ වගේම පාටත් හරි. දැන් මං හදන්නේ මේකට සියඹලා ටික දාගන්න. මේ විදිහට පොඩි කෑලි වලට කඩලා අපේ සියඹලා ටික අපි මේ විදිහට පැණි එකට දාගමු. මේ විදිහට හොඳින් දාලා අපි මේ විදිහට හොඳින් හැඳි ගා ගන්න. පැණි එක හොඳින් සියඹලා වල උරා ගන්නකම් අපි මේක හොඳින් හැඳි ගන්න ඕනේ. මේ විදිහට විනාඩි කිහිපයක් අපි මේක ලිපේ තියන්න ඕනේ. ගොඩක් හැඳි ගන්න යන්න එපා. මේ විදිහට අපි මේක ලිපේ ටික වෙලාවක් තියලා තියන්න ඕනේ. එතකොට මේ පැණි ටික හොඳින් මේ සියඹලා වලට උරා ගන්නවා. එතකන් අපි මේක විනාඩි කිහිපයක් මේ විදිහට මේක හදා ගන්න ඕනේ. දැන් නම් අපේ අවශ්‍ය පදම තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ වගේ පදම එනකොට අපි මේක ලිපෙන් බා ගන්න ඕනේ. මෙන්න මේ පදම තමයි හරි පදම. ඔයාලට අවශ්‍ය නම් තව ටිකක් මේක හින්දෙන්න තියා ගන්න පුළුවන්. මේ පදම නම් හොඳයි කියලා මට හිතෙනවා. ඉතින් මම මේක දැන් ලිපෙන් බා ගන්න තමයි හදන්නේ. ඊට කලින් මම මේකට ලුණු කුඩු චුට්ටක් යොදා ගන්නවා. ඔයාලට අවශ්‍ය නම් මේකට ගම්බිරිස් ඒ වගේම මිරිස් යොදා ගන්නත් පුළුවන්. ගම්බිරිස් චුට්ටක් යොදා ගන්නවා නම් තවත් රහයි. මම මෙතනදී යොදා ගන්නේ නැහැ. ලුණු ටිකක් විතරයි මම යොදා ගන්නේ. මේ විදිහට ලුණු ටිකක් දාලා හොඳින් හැඳි ගා ගන්න. ඊට පස්සේ අපි මේක ලිපෙන් බාගමු. ඉතින් ඔයාලට පුළුවන් මේ සීනි පැණි වෙනුවට කිතුල් පැණිත් පාවිච්චි කරලා මේ රෙසිපි එක හදාගන්න. සීනි පැණි වලට වඩා කිතුල් පැණියකින් හදන එක ගොඩක් රසයි. හැබැයි අඩු මුදලින් පටන් ගන්නව නම් ඔයාට මම කියන්නේ මුලින්ම සීනි පැණියකින් පටන් ගන්න කියලා. ඉතින් මෙන්න මේ වගේ ලස්සන පාටක් අපිට පැණි සියඹලා එකේ බලා ගන්න පුළුවන්. මේකෙන් අපිට කප් දෙකක වගේ ප්‍රමාණයක් හදා ගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට කියන්නේ ස්වයං ව්‍යාපාරයක් පටන් ගන්නව නම්
මේ පැණි සීඹලා බිස්නස් එක ගොඩක් සාර්ථක බිස්නස් එකක්. මොකද මේක ඉතුරු වුණත් මේ රෙසිපි එකේ තියෙන සීඹලා නරක් නොවි ඔයාට ගොඩ කාලයක් තියාගන්න පුළුවන්. මාස 2කට ආසන්න කාලයක් මේක අපි හුලං වදින්න නැතුව පිරිසිදුව තියාගන්නව නම් තියාගන්න පුළුවන්. එතකොට ඔයාලට මේ බිස්නස් එකේ පාඩු වෙන එකත් අවම වෙනවා. ඒ වගේම නාස්ති වෙන්නේ නැහැ, අපත යවන්න අවශ්‍ය වෙන්නේ නැහැ මේක විකුණුන්නේ නැහැ කියලා. ඉතින් වෙළඳපොලේ මේ වගේ කප් එකක් රුපියල් 500කට වඩා මිල ඉහළයි. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ බිස්නස් එකක් පටන් අරගෙන ඔයාලගේ ජීවිතේ ජය ගන්න. ඉතින් මං කියන්නේ මේ වගේ අඩු මුදලකින් බිස්නස් එකක් පටන් ගන්න තියෙනවා නම් ගොඩක් හොඳයි කියලා. ඉතින් මේකේ පාඩුවත් අවම නිසා මේක කල් තියාගන්නත් ගොඩක් පහසු නිසා ඔයාලට ලේසියෙන්ම මේ රෙසිපි එක පටන් ගන්න පුළුවන්. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. වැදගත් වුණා නම් මගේ channel එකත් subscribe කරලා like එකක් comment එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝ එකකින් ලබන සතියේත් හමු වෙමු. අදට ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්. Thank you for watching.